අයිබෝන් කියලා පිළිගන්නවා නිම්සර ගේමින් YouTube channel එකට ඔයාලා හැමෝම තියාලනේ අද වීඩියෝ එක අපි අරගෙන ආවේ GTA 3 ගේම් ප්ලේ වීඩියෝ එක. ඉතින් යාළුවනේ මේ ගේම් එකේ ඉස්සෙල්ලා මම කතා කරලා ඉතින් GTA 3 කියන්නේ මොකද්ද GTA 3 එකේ ස්ටෝරි එක මොනවා වගේද කියලා. එහෙනම් GTA 3 කියන්නේ Rockstar Games විසින් නිෂ්පාදනය කරපු ගොඩක් ජනප්‍රිය වෙච්ච ඕපන් වර්ල්ඩ් ගේම් එකක්. තියාලනේ මේකේ කතාව තියෙන්නේ ලිබර්ටි සිටි එකේ. ඉතින් යාළුවනේ මේක ස්ටෝරි එක පැත්තට ගියොත් අපිට අපේ ප්ලේ කරන්නේ ක්ලවුඩි කියන චරිතයෙන්. ඉතින් මේ ක්ලවුඩි කියන චරිතේ ක්ලවුඩි සහ එයාගේ කියන්නේ අපේ ක්ලවුඩිගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් කියන කෙනත් එක්ක බැංකුවක් කොල්ල කනවා. ඉතින් යාළුවනේ බැංකුවක් කොල්ල කද්දී ඒ කොල්ල ගෑවෙන් පස්සේ මේ ගර්ල්ෆ්‍රෙන්ඩ් අපේ ක්ලවුඩිට වංචා කරලා වෙඩි තියලා දාලා පැනලා යනවා. ක්ලවුඩි බන්ධනාගාරයට යන අතරමඟදී පැන ගන්නවා. ඉතින් යාළුවනේ ඊට පස්සේ ලිබර්ටි සිටි එකේ විවිධ මාෆියා ගන්නම එක වැඩ කරනවා තමයි මෙන්න මේ ක්ලවුඩි. ඉතින් යාළුවනේ මෙන්න මේ ක්ලවුඩිගේ ප්‍රධාන අරමුණ වෙන්නේ අර එයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ගෙන් පලි ගන්න එක. ඉතින් යාළුවනේ මේ ගේම් එකේ ඕපන් වර්ල්ඩ් මැප් එකක් තියෙනවා. ඉතින් අපිට ඕපන් වර්ල්ඩ් එකේ ඕන දෙයක් කරන්න පුළුවන්. ඉතින් මිෂන්ස් තියෙනවා. ඉතින් මෙන්න මේකේ ප්ලේ කරගෙන යන්න තියෙන්නේ. ඉතින් මෙන්න මේ ගේම් එක ඔයාලට අද පළවෙනි මිෂන් එකේ ගේම් ප්ලේ එකක් ඉතින් යාළුවනේ මම අරගෙන එන්නේ. හරි යාළුවනේ ඔය තාමත් අපේ YouTube channel subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඉතින් තවත් වීඩියෝ ගේම් on GTA 3 එකේ පහලින් කමෙන්ට් එකක් අනිවාර්යයෙන්ම දාගෙන යන්න. ඉතින් යාළුවනේ මේකත් අනිවාර්යයෙන්ම යාළුවන්ට share කරන්න. වීඩියෝ like එකක් දාන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. හරි ඉතින් යාළුවනේ මෙන්න මේ විදිහට අපේ ගේම් එක පටන් ගන්නවා. ඉතින් මම කලින් අපේ කට් සීන් එකේ සින්දුව දාලා මේව කරලා ඇත්තේ කොපිරයිට් වදී කියලා විතරයි. ඉතින් යාළුවනේ මේ විදිහට තමයි පටන් ගන්නෙ. වීඩියෝට ලයික් එකක් දාන්න අනිවාර්යයෙන්ම. එහෙනම් ඒ යාළුවත් එක්ක යන්න තියෙනවා. ඒකට මැප් එකේ පෙන්නනවා අපිට යන්න ඕන තැන. ඉතින් මෙතනින් අපිට ස්කිට් ටික මාරු කරගන්න තියෙන්නේ යාළුවනේ. ඉතින් යමු. හරි. උටින් ගියා. හරි යාළුවනේ. මාර ආතල් ගේම් එකක් සාමාන්‍යයෙන් අර ග්‍රැෆික්ස් එහෙම එච්චර නැතුණාට ඉතින් මොබයිල් එකට දෙන්න පුළුවන් සාධාරණ කරලා තියෙනවා. ගේම් එක ගොඩක් පරණයි. මාර ආතල් දෙවනට ගේම් ප්ලේ එක අර ආතල් ගන්න පුළුවන් ගේම් එක ප්ලේ කරලා අපිට මෙන්න මෙතනින් තමයි මෙතනින් තමයි අපිට මෙතනින් ගිහිල්ලා අපිට මේ ඇඳුම් මාරු කරගෙන එන්න තමයි තියෙන්නේ. චෙලෙන්ජ් කරගන්න තියෙන්නේ. හරි ඉතින් යාළුවනේ මෙතෙන් තමයි අපිට ගේම් සේව් කරගන්න යන්න පුළුවන්. ඊට පස්සේ මෙතනින් අපිට වාහනේ දාලා ගෑරේජ් එක දාලා තියාගන්න පුළුවන්. ඉතින් යාළුවනේ ඔන්න කොල්ල දෙන්න කිට් එක මාරු කරගෙන එනවා. ඇවිල්ලා වාහනට නැගලා මචං ඉස්සරහ ඉවරයි. ඊළඟට අපිට පෙන්නනවා අපේ මිෂන් එක තියෙන තැනට අපිට පේන්න නම් මැප් එකේ
යාළුවනේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න, ඉතින් channel එක subscribe කරන්න, ඉතින් ඔයාලගේ අදහස් පහලින් comment කරන්න අනිවාර්යෙන්ම. ඉතින් යාළුවනේ ගේම් ප්ලේ එකේ මොකක් හරි වැරද්දක් එහෙම තියෙනවා නම් පහලින් comment දාන්න අනිවාර්යෙන්ම. ඊළඟ වීඩියෝ එකේ ඒවා හරි ගස්සර වීඩියෝ එක ගේන්නම්. ඉතින් ඔන්න අපි මිෂන් එක පටන් ගන්න තැනට ආවා. Louis Girls කියලා වටනවා. ඉතින් යාළුවනේ අපේ යාළුවත් එක්ක යනවා කොල්ලා මිෂන් එක පටන් ගන්න. හරිතින් මෙතනින් තමයි අපි මිෂන් අපිට කරන්න තියෙන මෙතනින් තමයි මිෂන් ගන්න තියෙන්නේ. ලොගීගේ තමයි අපිට මිෂන් තියෙනවාට මැප් එකේ ලකුරෙන් පෙන්නනවා. මේකෙන් පස්සේ ඉතින් කට්ටියම එතනින් ගිහිල්ලා ඔය එන්නේ අන්න ඊට පස්සේ එනවා අපිට එයාගෙන් තමයි මිෂන් දෙන්නේ. ඉතින් මෙයා කියන ටික තමයි අපිට කරන්න තියෙන්නේ. හරිද? ඉතින් පළවෙනි මිෂන් එකේ තියෙන්නේ මිස්ට්‍රි කියලා කෙල්ලෙක්ව මේකන් එන්න මෙතෙන්ට. හරි. ඉතින් ගිහිල්ලා අපි එක්කගෙන එමු. හරි ඉතින් යාළුවනේ අපේ මිෂන් එක මෙන්න මෙතනින් අපි දැන් පටන් ගත්තා. මේක මොන්න මේ කැඩිලා අපි ටැක්සි අරගෙන යා. ඉතින් අපිට මැප් එකේ පේන්නනවා කොළ පාටින් එතෙන්ට ගිහිල්ලා කෙල්ල අරගෙන එන්න තියෙන්නේ එතෙන්ට. එතෙන්ට වෙන්න ඕන හරියට මතක නැහැ. හරි ඉතින් යාළුවනේ ෂේප් එක යන්න තියෙන්නේ. මේ කන්ට්‍රෝල්ස් එහෙම හොඳයි. ගොඩක් හොඳයි ගේම් එක. ඉතින් හරි වීඩියෝ දිගටම බලන්න ස්කිප් කරන්න එපා. ඉතින් සුපියක් යාළුවනේ ගොඩක් ගෑම්මට කට්ටි සබ් එකක් දාන්න, සබ්ස්ක්‍රයිබ් කරලා දාන්න. ඉතින් අද වීඩියෝ එක ටිකක් දිග වෙයි. මේ අපේ මිෂන් එක විතර නෙවෙයි ගත්තේ. අපි ස්ටෝරි ගැන කතා කරා. ඉස්සේ කච්චින් හරි අධිකර ගියා පළවෙනි මිෂන් එක නිසා. මෙතෙන් තියෙන හොස්පිටල් එකක් යාළුවනේ. හරි එහෙනම් අපි යමු. මේ ඉතින් ආයි ගෙනින් දාන්න තියෙන්නේ. හරි මේ තමයි මිස්ට්‍රි. හරිද? අපිට කැමරා වෙනස් කරන්න පුළුවන්. සිනමැටික් කැමරා මචං එහෙම යද්දි පේන්නේ. හරි බං ඉතින් මෙතනින් හරවලා අපිට ඉතින් එකයි යන්න තියෙන්නේ. හරිද? අර මෙතන අපිට පෙන්නනවා රෙඩ් රතු පාටින් උගේ ඩොට් කොක්ටයින් ගේ එතනට අපිට ගෙනින් තියන් තියෙනවා. කලින් අපි මිෂන් එක ගත්ත තැනටම ගෙනින් තියන් තියෙනවා. ඊළඟ මිෂන් එක මේ විදිහට ඉවර වෙනවා. ඊළඟ තවත් මිෂන් ඕන නම් පාලින් කමෙන්ට් කරන්න, වීඩියෝ ලයික් එකක් දාන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් ඉතින් අපි අද වීඩියෝ එක ඉවර කරනවා. ඔයාලට සුබ දවසක්.